කතිරිනා යත්තෝ මං ඔබ හම්බෙන්න හිටියේ. අහවල් දෙයකටද? උඹලගේ මිනිහා බිව්වහම ගෙදරට යන පාර අමතක වෙනවද? අපේ මිනිහ බීල උඹලා ගෙදරට ආවද? හැමදාම ආවේ නෑ. එක දවසක් ඇවිල්ලා කතිරිනා කියලා මටයි කතා කරේ. හිමින් කතා කරපන් මම මෙතනනේ. මගේ සද්ද ඊට වඩා වැඩි හොඳ. අහගනි. අපේ මිනිහ බීලානේ කතිරිනා කියලා දොරට ගහන්නේ. උඹ බීලා නෙවෙයිනේ. උඹ හොඳ සීයෙන් නම් අන්න අනේ ගෙවල් කියලා කියපන්කෝ. ආවරයිනේ ප්‍රශ්නේ. ඔච්චර වෙරිහන් දෙන්න ඕනේ නෑනේ. උඹේ මිනිහා බීගන එන්නයි අපි කතා අහන්නයි. අපේ තොත්ත පූලේ වෙන්න වරල්ලා තොත්ත පූලේ. වා වලෙන් උකුලේ දාලා නලවන්න. නේ අහපන්. මම අහපු කතාවක් කියපන් බලන්න. ඇත්තද? පොතකුයි පානකුයි බලන්නකෝ මේකේ කතා පෙට්ටිය ලියලා දෙන්න යක්කෝ. පේලියට පඩි පේලිය වගේ ළමයි ඉන්න තාත්තලා කවුද කියලා දන්නේ? අනේ උඹ මගේ ගහුම්. අනේ අහගන්න. ඉස්සෙල්ලා ළමයිගේ උප්පන්න හොයාගන්න තාත්තලා කවුද කියලා හොයාගන්න. පරට්ටි මේකේ නුන් දන්න තෝගේ හැටි. ඔබ දැනගිය මං කවුද කියලා හරිද? තෝ අඳුරන්නේ මාව හරිද? වරකෝ අපේ මිනිහාද මුහින්ද තමයි